මේ ඉන්න බොහෝ දෙනෙක් වර්ෂ ගණනාවක් මේ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙනවා. ඒ වගේම තවත් මාධ්‍ය හරහා විවිධ අනුශාසනා සවන් දෙනවා. දැනුම උපරිමයෙන්ම තියනවා කියලා මම හිතනවා. ඒ නිසා ධර්ම දේශනාවක් ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මේ ධර්ම දේශනාව හරහා අපි ඉගෙන ගන්නේ අපි කවුද කියලා හරියටම හඳුනා ගන්න. අපි ලෝකේ ගොඩක් දේවල් දැනගන්න හඳුනා ගන්න මහන්සි වෙනවා. ගොඩක් දේවල් අපට ඕන විදිහට අපි කැමති විදිහට අපේ ගෙදර දොර වත්තපිටිය පරිසරය ඒට අදාළ අපේ දුවදරුවෝ ස්වාමි භාර්යාවෝ අපි ඇසුරු කරන අය අපට ඕන විදිහට හදාගන්න අපි මහන්සි වෙනවා. මුළු ජීවිත කාලෙම ඔය ඒ සඳහා තමයි මහන්සි වෙන්නේ. අපි ඒ අතරේ ගොඩක් අය තේරුම් ගන්නවා. ගොඩක් දේවල් දැන ඉගෙන ගන්නවා. ගොඩක් දේවල් වලින් ප්‍රයෝජන ගන්නවා. ඔය අතරේ අපිට අපි කවුද කියලා තමන් කවුද කියලා හඳුනා ගන්න එක දැනගන්න එක ඉගෙන ගන්න එක බොහෝම වටිනවා. අපි අර මම මුලින් කිව්ව විදිහට හුඟක් දේවල් අපි දැනගත්තා ඉගෙන ගත්තා. හුඟක් අය හුඟක් දේවල් අපි තේරුම් ගත්තා. සමහර ඒවා 100% බැරි වුණත් යම් ප්‍රමාණයකට හරි අපට ඕන විදිහට පිළියෙල කරගත්තා. සමහරට අපේ බිරිඳ සැමියා දරුවෝ අපේ සහෝදරයෝ ඔය වගේ විවිධ දේවල්. හැබැයි ඔය අතරේ හඳුනා ගන්න දැනගන්න තේරුම් ගන්න වටිනාම කෙනා තමන් කවුද කියලා හරියට අවබෝධ කරගන්න ඕනේ. අනිත් අය අවනත කරගන්නවා වගේම වඩාත් වටිනවා තමන්ව තමන්ට අවනත කර ගැනීම. හුඟක් අය ජීවිතයේ අවසාන කාලේ ගොඩක් දේවල් වලින් නිදහස් වෙනවා. අපේ වීරසිංහ මහත්තයා වයසට ගියාම දැන් ඇති ඉතින් ඔය දැන් නිදහස් වෙන්න ඕන. මෙච්චර කාලයක්ම කෙරුවනේ නේද? දැන් මට කියලා මොන හරි කරගන්න ඕන. ඒ නිසා පුතේ දුවේ දැන් ඔය ඇති මාව නිදහස් කරන්න. දැන් මට නිදහස ඕන කාලේ. මම කියනවා බිරිඳගෙන් සැමියාගෙන් දරුවගෙන් දේවල් වලින් නිදහස් වෙනවා වගේම තමන්ගෙන් නිදහස් වෙන්න ඕන. මොකද අපි අනිත් අයගෙන් නිදහස් වෙච්ච අවස්ථා ආත්ම භාව අනන්තයි. සංසාර ගමනේ හුඟක් දේවල් වලින් අපි නිදහස් වුණා. අතහැරියා අත්මිදුණා. අපට අතහරින්න බැරි වෙච්ච අතමිදෙන්න බැරි වෙච්ච එකම තැන තමයි අපි අප තුලින් නිදහස් වුණේ නැහැ. අපි අප තුලින් නිදහස් වෙන්න නැත්නම් අපිව අතහැරලා දාන්න අපි කැමති වුණේ නැහැ. අපි හැමදේම කෙරුවේ අපි තහවුරු කරගන්න. අපිව තහවුරු කරගන්න. ලෝකේ
හොඳ කියන්නේ බලගතු කෙනෙක් බවට පත් කරගන්න. ඒ වෙනුවෙන් අපි සෑහෙන්න මහන්සි වුණා. අපේ බුදුරජාණන් වහන්සේ මුලින්ම කළේ තමන් තුළින් නිදහස් වෙන එක. තමන් තුළින් මිදුණා. අන්න එදා තමයි උන්වහන්සේ විමුක්තිලාභියෙක් බවට පත් වුණේ. ඒ නිසා මම කියනවා මම අද දවසේ මේවා කියව ඉන්න කැමති නැහැ. මම කියනවා අපි විමුක්තියක් ලබන්න බලාපොරොත්තු වෙනවා නම් අපි අප තුලින් නිදහස් වෙන්න ඕනේ. අත මිදෙන්න ඕනේ. අපි අප තුලින් නිදහස් වෙන්න නම් අපි අවබෝධ කරගන්න ඕනේ මම කවුද කියලා. අපේ මේ රාධ ස්වාමීන් වහන්සේට මම දැන් හම්බ වෙච්ච වෙලාවේ කිව්වා ඊයේ මම මෙහෙට එනකොට කටුපිටිය මේ කටුපොත ටවුන් එකේදී පිරිසක් මේ දානි පූජා කරා. ඒ අතරේ මේ තැඹිලි ගෙඩියකුත් පූජා කරා බටයක් දාලා. දැන් ඕක වළඳමින් ඉන්න වෙලාවේ පාරයිනේ මට පේනවා 3 wheel බස් ලෝරි තව විවිධ වාහන දුවනවා. ඔය ඇත්තොන්ට හිතෙන්න පුළුවන් ඒක ඕවා ඉතින් අපි දකින්නවනේ ඕවා බනද කියලා නේ නේද පුතේ? ඔව්. ඉතින් මේ ඒ වෙලාවේ මගේ හිතට කල්පනාවක් ආවා මේ වාහනය එකක් වාහනේ පදින රියදුරු මහත්තයා තව එක්කෙනෙක් එකම රියදුරු මහත්තයා වෙලාවකට ලොරියක් පදිනවා වෙලාවකට 3 wheel එකක් පදිනවා වෙලාවකට මෝටර් සයිකලයක් පදිනවා වෙලාවකට බස් එකක් පදිනවා තව වෙලාවකට අර V8 වගේ හොඳ වාහනයකුත් පදිනවා හැබැයි එකම ඩ්‍රයිවර් මහත්තයා කලෙකදී පුස් බයිසිකලයක් ඒකකුත් පදිනවා වෙලාවකට යා මොකක්වත් නැතු පයින් යන වෙලාවලුත් තියෙනවා තවත් වෙලාවක කකුල් දෙකවත් තියාගෙන බඩ ගන්න වෙලාවලුත් තියෙන හැබැයි මේ එකම එක්කෙනා විවිධ වාහන පදිනවා ඩ්‍රයිවර් මහත්තයා වෙනයි වාහන වෙනයි මට ඊයේ කටුපොත ටවුන් එකේ ඉන්නකොට මට පේනවා අර බස් ලොරි 3 wheel කාර් යන අතරේ තවත් වාහන ටිකක් පේනවා ඩ්‍රයිවර්ලා පේන්නේ වාහන පේනවා පුතේ කළු පාට වාහන සුදු පාට වාහන උස වාහන කියන්නේ මහත වාහන කෙට්ටු වාහන ඒ ටවුන් එකේ එහාට මෙහාට පැදගෙන යනවා හැබැයි ඩ්‍රයිවර් පේන්නේ නැහැ. දැන් පුතාට හිතෙනවද මේ වාහන මොනවද කියලා? දන්න කෙනෙක් අත උස්සන්න මම ඔය ඊයේ ඒ දැකපු වාහන කොටසක් උසයි කොටසක් කොටයි කොටසක් කෙට්ටුයි කොටසක් මහතයි ගෑනු මිනිස්සු මට දැනුත් පේන්නේ එහෙමමයි මේ වාහන ටිකක් නවත්තලා තියෙන ධර්මශාලාවේ මේ රත පදින අය පේන්නේ නැහැ ඒ අය බලන්න නම් තීක්ෂණ නුවණක් තියෙන්න ඕන බුදුරජාණන් වහන්සේ ළඟට රත ගාලක් ගෙන ගැහුවාම රත ගාලේ ඩ්‍රයිවර්ලා ඔක්කොම පේනවා රත වලට නෙමෙයි බණ කිව්වේ
අර ඒ වාහන වලින් ආපු ඩ්‍රයිවර් මහත්තුරුන්ට නෝනලට මේ ගහලා තියෙන වාහන ටිකක් බලන්නකෝ වාහන වල චැසිය බොඩිය නේද විවිධ වාහන සමහරව උසයි සමහරව කොටයි සමහරව මිටි සමහරව මහතයි සමහරව කෙට්ටුයි සමහර වාහන දැන් දුවන්න බැරි මට්ටමට දිරලා අලුත් එක්කට මාරු වෙන්න ඔන්න මෙන්න වාහන වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ බැහැලා යන ඩ්‍රයිවර්ලාගේ රියදුරු මහත්තුරු රියදුරු නෝනලා දවසක් දෙව්රම් විහාරයට අම්මා කෙනෙක් දරුවෙක් උස්සගෙන දුවගෙන ආවා. ඇවිදින් කිව්වා බුදුරජාණන්සේට අනේ ස්වාමීනි මගේ දරුවා බේරලා දෙන්න කියලා. මොකද කියලා ඇහුවා මේ යක්ෂණියක් මගේ දරුවා කන්න එනවා දැන් 3 සැරයක්ම මගේ දරුවා මේ විදිහට මරාගෙන කෑවා මේ දැනුත් ඇවිදින් ඉන්නවා කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේගේ මාර්ගයෙන් ඒ යක්ෂණිය එතෙන්ට ගෙන්නුවා. දෙව්රම් විහාරයට දොරකඩෙන් එයා ඇතුළුන්නේ නැහැ පිටපැත්තේ හිටියා යක්ෂණිය. එයා ඇතුළට ගෙන්නුවා බුදුරජාණන් වහන්සේ. මොකද දෙව්රම් විහාරයේ දොරකඩ ආරක්ෂක දේවතාවෝ හිටියා. ඒ නිසා එයාට ඇතුළට යන්න බැරි වුණා. ගෙන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ වෛරය ඔබලා ගොඩක් කාලයක් මේ ඔවුනොවුන් මරා ගනිමින් එන බැඳගත් වෛරයක් කියලා අතීත කතාවක් පෙන්නනවා. ඈත අතීත භවයක ගෑනු ළමේ කිකිලියක් දාන බිත්තර කනවා. කිකිලිය බිත්තරේ දානකොට මේ ගෑනු ළමේ අරගෙන ගිහි කනවා. තම්බගෙන කනවා. කිකිලිය මේකට වෛර බැඳා. ඒ කිකිලිය එතනින් මැරිලා මගේ මතකයේ හැටියට මේ දිවි දෙනක් වෙලා ඉපදුණා. අර කුමාරිකාව මැරිලා මුව දෙනක් වෙලා ඉපදුණා. මුව දෙන වදන දරු පැටව මේ අර දිවි දෙන කන. අන්තිමේදී මෝදෙන වෛර බැඳා අවසානයේ මෝදෙනත් මරාගෙන කනවා. අවසානයේ මෝදෙන වෛර බැඳා ඊළඟ ආත්ම භාවයේ මම උඹේ දරුවොත් කාලා උඹත් කනවා කියලා. ඉන්පස්සේ අර දිවි දෙන කිකිලියක් වෙලා ඉපදුණා. අර මෝදෙන බැලලියක් වෙලා ඉපදුණා. දැන් කිකිලිය දාන බිත්තර පැටව බැලලිය කනවා. කිකිලිය වෛර බැඳා ආයේ අර බැලලියයි බැලලියගේ පැටව කන. ඉතින් ඔන්න ඔහොම මනුසාත්මේ හිටියා මුව දෙනක් වුණා යකින්නක් වුණා දැන් මනුස්ස දුව මුව දෙනක් වුණා කිකිලි දිවි දෙනක් වුණා. ඊළඟට දිවි දෙන කිකිලියක් වුණා මුව දෙන බැලලියක් වුණා. ඊළඟට අර කිකිලිය යකින්නක් වුණා මුව දෙන මනුස්ස දේනුවක් වුණා. ඔන්න ඔය වගේ කතාවක් එක මට හරියට දැන් පැහැදිලිව මතක නැහැ. මම මේ නිකන් උදාහරණයකට ගත්තේ. ඒකේ තියෙනවා බුදුරජාණන්සේ පෙන්නනවා මේ උඹලා දෙන්න මේ භව සංසාරේ ආත්මයක් ගානේ බැඳගෙන එන වෛරයක් කියලා අර අතීත කතාව පෙන්නනවා. අතීතේ මෙන්න මෙහෙම හිටියා කියලා දහම් දේශනවා. එදා ඒ දේශනාව කෙලවර ඒ කියන්නේ මේ වෛරය සංසිඳෙන්නේ නැති බව. නහි වේරේන වේරානි සම්මන්තිද කුදාචනං
අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ කියන ඔය ධම්මපදයේ තියෙන ඔය ගාතාව දේශනා කරනවා. යක්ෂණිය සෝවාන් වෙනවා. පස්සේ යක්ෂණිය භද්‍රකාලී කියලා නමින් ප්‍රසිද්ධ වෙලා සවැත් නුවර ලොකු සේවයක් කරපු බවත් සඳහන් වෙනවා. ඒක දිග කතාවක්. මම මේ කිව්වේ දැන් බලන්න අර එතන මනුස්ස රතයක් පැදපු කෙනා ඊළඟ ආත්මේ මුවෙකුගේ ඒ චැසිය ගහලා තිබුණේ පුතේ මුව ශරීරය ඇටසැකිල්ල. ඒකට තමයි අර බොඩිය ගහලා හදලා තිබුණේ. හැබැයි ඇතුලේ හිටිය අර ඉස්සර එක්කෙනාම තමයි. ඉස්සර ආත්මේ හිටපු කිකිලි තමයි දැන් අර දිවි දෙනෙකුගේ විදිහට චැසිය ගහලා බොඩිය දාලා වහලා දැන් දිවි මේ කොටි දෙන දිවි දෙන බලන්නකො මේ ආත්මෙන් ආත්මෙට මේ වාහන අතෑර මාරු කර කර යන හැටි වෙන ඕනේ. අපි බෝධිසත්වයන් වහන්සේ ගන්න බෝධි සම්භාර පුරණ කාලේ සමහර කාලවල ඌරෙක් වෙලා ඉඳලා තියෙන. සමහර කාලවල දැන් ඔය තුන්ඩිලෝවාද ජාතකේ ඌරෙක් වෙලා නේද දසරාජ ධර්මයෙන් බණ කිව්වා කියලා අපි ජාතක පොතේ අහලා තියෙනවා. එතකොට ඒ කාලේ ඌරා අද ලෞතර සම්මා සම්බුදු මම්ම වන්නේ. එතකොට බලන්න ඒ කාලේ අර ඌරා නැමැති රතය පැදපු ඒ තැනත්තා කවුද? රීදුරු මහත්තයා ගෞතම නමින් බුදු වෙන්න පෙරම් පුරාගෙන ආපු බෝධිසත්වය. තවාත්මික වටු කුරුල්ලෙක් වෙලා ඉපදිලා. චැසිය ගහලා තිබෙනේ කුඩාවට. පොඩි බොඩියක්. වටු කුරුල්ලෙක්. මේ බෝල ගෙඩිය වගේ දැකලා තියෙනවනේ පොඩුවට. හැබැයි ඒ වටු කුරුල්ලගේ පුංචි රතේ පැදපු එක්කෙනා මේ කල්පේ ගෞතම නමින් බුදු වෙන බෝධිසත්වය. වාහනේ පුංචි ඩ්‍රයිවර් මහත්තයා බොහොම බල සම්පන්න කෙනෙක්. පුරාණ දීපංකර බුදුරජාණන්සේගේ කාලේ එක්තරා භික්ෂුවක් පිණ්ඩපාතේ ගිහින් තෙල් පිණ්ඩපාතේ කරලා මේ පහන් පූජා පවත්වනවා. එක දවසක් පිණ්ඩපාතේ ගියාම පුරාණ දීපංකර බුදුරජාණන්සේගේ නැගණිය අබතෙල් පාත්‍රය පූජා කරලා කියනවා මම මේ අබතෙල් පූජා කිරීමේ පිණින් ස්ත්‍රී ආත්ම භාවයෙන් මිදේවා. පුරුෂාත්මයක් මට ලැබේවා. කවදා හරි දවසක මගේ අයියන්ඩි වගේම මමද මතු බුදු වේවා. බුදු වෙන જાතියේ මම මේ සිද්ධාර්ථ තෛලය සිදුහත් තෙල පූජා කිරීමේ පිණින් ලොවට අර්ථ සිද්ධිය පිණිස මා සිද්ධාර්ථ නමින් ඉපදේවා. අපේ ගෞතම බුදුරජාණන්සේ පෙන්නනවා ඒ පුරාණ දීපංකර බුදුරජාණන්සේගේ කාලේ ඒ ගැහණියක් විදිහට චැසිය ගහලා බොඩිය දාලා හදලා තිබුණු ඒ රතය පැදපු ඒ තැනත්තා ඊට කල්ප ගාණක් ඉස්සර ඉඳලා බුදු බව පතාගෙන ආපු බෝධිසත්වරේ. රතය ස්ත්‍රී ශරීරයක් වුණාට ඇතුලේ හිටියේ බුදු බව පතාන. ඊට ඉස්සර ආත්මික උන්වහන්සේ බලනවා ඊට ඉස්සර ආත්මයක ගෝලයෝ 500කගේ ගුරුවරයෙක් වෙලා ඉපදිලා ඒ ගෝලයන්ට ශිල්ප උගන්වමින් ඉන්න කාලේ ගෝලයෝ 499ක්ම යවනවා පළවැල නෙලන්. ප්‍රධාන ගෝලයා නවත්තා ගන්නවා. ඒ දෙන්නා යනවා නිකන් ඇවිදින්න. යනකොට එක තැනක පැටවු දාපු දිවි දෙනක් ඉන්නවා. ඒ දිවි දෙනට කෑම හොයාගෙන ඉන්න මොනවා හරි කන්න දෙන්න හොයාගෙන ඉන්න දෙන්න දෙපැත්තට යනවා. අර ගුරුතුමාට හිතෙනවා මං ඇයි අනුන්ගේ මස් හොයන්නේ? මගේ මස් තියනවනේ. අනුන්ගේ මස් දන් දීලා බුදු වෙන්න බෑ. මගේ මස් දන් දෙන්න ඕනේ බුදු බව පතාගෙන. කියලා අතෙන්ට ඇවදින් දෙයයන්ට වන දෙයයන්ට පින් දීලා මගේ
ශිෂ්‍යයා ප්‍රධාන ශිෂ්‍යයා එනතුරු මගේ මේ යටිපතුල් ඉතුරු ඒවා අනිත් ඒවා දිවිදින කත්වා කියලා දිවිදිනගේ ළඟට පැනලා දිවිදින විසින් ඒ බෝධිසත්වයෝ මරාගෙන කෑවා. ප්‍රධාන ගෝලයාත් මගක් ගිහින් හිතනවා ඇයි මං අනුන්ගේ මස් හොයාගෙන යන්නේ මගේ ඇඟෙත් ලේ මස් තියෙනවනේ. මැරුණාම කුණු වෙලා නැති වෙලා දිය වෙලා යන කුණු ලබ්බක් වාගේ ගඳ ගහන මේ කුණු ශරීරය මම අද ලෞතර බුද්ධ රාජ්‍ය පිණිස දන් දුන්නොත් මට මොනතරම් වටිනවද කියලා මගේ ආත්ම ජීවිත පූජාවක් කරනවා බුදු බවට කියලා ගෝලයට ආපහු එනකොට දිවිදින ගුරුවරයා අනුභව කරනවා. ගුරුවරයාගේ දෙපතුල් තියෙනවා පේන්නේ. ඒ වෙලාවේ හිතුවා ඉක්මන් බුදුන් බුදු වේවා කියලා. උන්වහන්සේ මට ඉස්සර වුණා කියලා. මම පහ වුණා කියලා. අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ වෙනකොට නියත විවරණ අරන් තිබුණේ නැහැ. එහෙත් මෛත්‍රී බෝධිසත්වයෝ මීට බුදුරයන් වහන්සේලා 100ක් නමකට පෙර මූර්ත කියන බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රභාමත් කියන චක්‍රවර්ති රජ වෙලා 16 සංඛ්‍ය කල්පලක්ෂයක් ගේ තැන මෛත්‍රී නමින් බුද්ධ රාජ්‍ය ලැබනවා කියලා විවරණ පතුල් අරන් තිබුණා. නමුත් අපේ බෝධිසත්වෝ ප්‍රඥාවෙන් ඉදිරියෙන් හිටපු නිසා සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් ඇතුළත පාරමිතා පිරුවා. මම කිව්වේ එදා ඒ කාලේ ඒ ව්‍යාග්‍රදේනුවගේ කටට පැනපු බෝධිසත්වය කියන්නේ ගුරුවරයා අද ගෞතම නමින් සම්මා සම්බුදු වුණා. එදා ඒ ඩ්‍රයිවර් මහත්තයා වාහනේ පූජා කරුවා කාටද? දිවිදිනට. වාහනේ පරිත්‍යාග කරුවා. ඩ්‍රයිවර් මහත්තයා දිවි ලෝකෙට ගියා. වෙන රථයක් ගත්තා. ප්‍රධාන ගුරුවරයා එදා ඒ ශිෂ්‍යයා මතු මෛත්‍රී නමින් බුදු වෙනවා. මම මේ කිව්වේ මේ ඔක්කොම අපි මිනිස්සු කියලා හිතුවට මම එයා දන්නවා එයා ගැන මට කවුද උගන්වන්න ඕනේ මම සෑහෙන කාලයක් තිස්සේ දන්නවා නිකන් බොරුවක් නේ. ඩ්‍රයිවර් මහත්තයා පේන්නේ නැහැ. චැසිය හොඳට වහලා බොඩිය ගහලා තියෙන හොයන්න බැරි විදියට. යන්තම් පේනවා අර කතා කරන වචන වලින් කරන වැඩ වලින් ටිකක් හොයාගන්න පුළුවන්. ඒත් හොඳටම හොයාගන්න බෑ. හරි අමාරුයි. මම මේ කිව්වේ ඇත්තටම මේ අපට පේන්නේ මිනිස්සු කියලා අපි හිතුවට මේ මිනිස්සු නෙමෙයි අපිට පේන්නේ හුඟක් මේ රත. ඉතින් මේ ඇතුලේ ඉන්න මිනිස්සු හරියටම අපිට දැනගන්න පුළුවන් වුණොත් අඳුනා ගන්න පුළුවන් වුණොත් හරි වටිනවා. බුදුවරුන්ට පේනවා. මම කියන්න ගියේ මම මුලින් කිව්වා තමන් කවුද කියලා අඳුනා ගන්න එක වැදගත් කියලා වටිනවා කියලා. නේද පුතේ? අනිත් අය අඳුනා ගන්නවට වඩා හොඳයි අනිත් අයත් අඳුනා ගන්න එපා කියන්නේ. අඳුනා ගන්න. හැබැයි ඊට වැඩිය වටිනවා තමන් කවුද කියලා අඳුනා ගන්න. අද උදේ කන්නඩිය ළඟට ගියාද? බැලුවද? හිටියද? hina වුණා? ඔයත් hina වුණාද යා? මේ අපි කන්නඩිය ළඟට ගිහින් අපි දිහා බලනවා. හැබැයි ওই මෙච්චර කාලයක් බැලුවේ බොඩිය දිහා. ඇතුලේ ඉන්න කෙනා දිහා බලන්න. ධර්මයේ නැමැති කන්නඩියේ. ඔය පිටපැත්තේ බොඩියට පවුඩර් දාලා සෙන්ට් දාලා කොණ්ඩේ පීරලා ලස්සන කරනවා වගේම ඇතුලේ ඉන්න කෙනා ධර්මයෙන් නිර්මිත ධර්ම වස්තුවක් බවට උතුම් කෙනෙක් බවට පත් කරගන්න නිතරම ධර්මයේ තුලින් ඇතුළට ඇතුල් වෙලා ඇතුළත කෙනා බලන්න එයා ඇසුරු කරන්න අඳුනා ගන්න එයා තනි කරන්න එපා. එයාට අයාලේ යන්න දෙන්න එපා. එයා හරි තැනකට ගන්න, හරි විදිහට හදා ගන්න. හරි මගට
හරි තැනට, හරි ඇසුරකට එයාවපත් කරන්න. අපි මහත්මයා සමහරු කියනවා ඔන්න එතෙන්ට ගියා කියන්නේ ගොඩ තමයි කියලා. ගොඩ ගියා. ඔය ඇතුලේ ඉන්න එක්කෙනා හරි තැනට, හරි මගට, හරි දහමකට ගන්න ඒකාන්තයෙන් බුදු බව පැතුවොත් මතු බුදු වෙනවා. හදනවා නම් හදන්න තියෙන්නේ හිත. ලස්සන කරනවා නම් ලස්සන කරන්න තියෙන්නේ හිත. රකින්නවා නම් රකින්න ඕනේ හිත. මැස්සෙකුට මధుරයෙකුටවත් වහන්න නොදී අපි මෙච්චර කාලයක් රැකගත්තේ ඇඟ. මං කියන්නේ එපා කියලා එකත් රැකගන්න. හැබැයි ඊටත් වඩා වටිනවා හිත රැකගන්න එක. හිත හදාගන්න එක. එතකොට හිත දැක ගන්න නම්, තමන් අඳුනා ගන්න නම්, හිත දැක ගන්න නම්, හිත හදා ගන්න නම්, හිත හරි තැනට, හරි මගට, හරි ඇසුරකට පත් කරන්න නම් අපි හිත අතාරින්න හොඳ නැහැ. නිතරම අර දරුවෙක් දන බඩ ගන්න ඇවිදින, වැටි වැටි ඇවිදින දරුවෙකුට ඇහැ ගහගෙන දරුවගේ පස්සෙන් ඉන්න පෙම්බර මව් කෙනෙක් වාගේ මේ හැදීගෙන වැඩිගෙන එන මේ ලදරු ලපටි මේ හිත අපි පස්සෙන් ඉඳගෙන ධෛර්යමත් කරමින් අත දෙමින් රැකගෙන නිතරම ධර්මයේ තුලින් ධර්ම ඖෂධ වලින් පෝෂණය කරමින් මේ හිත දියුණු කරගන්න ඕනේ. හොඳ තැනකට හදා ගන්න ඕනේ. කවුරුවත් නිදි නෑනේ නේද? බෙල්ල කඩාගෙන ඉන්නේ මේ නිින්ද ගිහින් නෙමෙයිනේ. හිත ගැන කියන්න ගත්ත ගමන් බුදි. හරි පුදුම වැඩ. වටේ ඉන්න අය hina වෙනකොට ඔලුව උස්සලා බලන මොකද උනේ කියලා. හොඳයි. එහෙමනම් හිත මම කවුද කියලා හඳුනා ගන්නවා නම් හඳුනා ගන්න තියෙන්නේ කවුද මොකක්ද? මේ මම කියලා කියන්නේ මේ මම කවුද කියන්නේ? බොඩියට අත තිබ්බට ඇතුලේ ඉන්න හිත ගැන තමයි කියන්නේ. හිත අඳුනා ගන්න නම් හිත ගැන හොඳ අවබෝධයෙන් ඉන්න ඕනේ. නිතරම හිත ගැන ඇහැ ගහගෙන ඉන්න ඕනේ. හිතට හිතෙන දේවල් ගැන, හිතට එන යන දේවල් ගැන. චිත්ත චෛතසික කියලා දෙකක් තියෙනවා. චිත්ත චෛතසික. චිත්තය කියලා කියන්නේ එකක්. කියන්නේ හිත. ඒකට පුළුවන් දැනගන්න. සද්දයක්, රූපයක්, ගන්ධයක්, රසයක්. ඔන්න ඔය වගේ දැනීම් මාත්‍රයක් ඇති කරගන්න පුළුවන්. ඊට වඩා දෙයක් හිතට කරන්න බෑ. ඔය කට්ටිය කිව්වට හිත බුදු වුණා කියලා. ඇත්තටම හිතට බුදු වෙන්න පුළුවන් නම් පුතේ දැන් සෑහෙන කාලයක් නෙමෙයි හිතත් එක්ක අපි ඉන්නේ. බුදු වෙන්න එපා. හිතට හැමදේම තේරෙනවා නම්, හිතට හැමදේම වැටහෙනවා නම්, හිතට හැමදේම දැනෙනවා නම්, පෙනෙනවා නම් අපි මෙච්චර රැවටෙන්නේ නැහනේ. මොනතරම් අපි රැවටිලා තියෙනවද? දැනුත් ඉන්නේ රැවටීමක් තුල. ඒ නිසා හිතට එහෙම ලොකු මේව එකක් නැහැ.
හිතට පුළුවන් දැනීම් මාත්‍රයක් ඇති කරගන්න. ඊට එහා මොකක්වත් හිතට කරන්න බෑ. හැබැයි චෛතසික ධර්ම වලට සිතේ පහළ වෙන සිතිවිලි වලට ලොකු දෙයක් කරන්න පුළුවන්. සත්වයා අපායට යන්නේ හිත නිසා නෙවෙයි, සිතිවිලි නිසා. පුතේ, හිත නිසා අපායට යනවා නම් හිත තියෙන ඔක්කොම අපායට යන්න එපා. නමුත් හිත තියෙන ඔක්කොම අපායට ගියේ නෑනේ. නේද? දිව්‍ය ලෝක වලට ගියා, බ්‍රහ්ම ලෝක වලට ගියා. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙට ගියා. සමහරු හිත තියෙන අයනේ මේ රහත් උනේ, පසේ බුදු උනේ, ලෝතුරා බුදු උනේ, නිවන් දැක්කේ. හිතක් නැති අය නෙවෙයිනේ. එහෙමනම් අපායට ගියේ හිත නිසා නෙමෙයි. ඒ වගේම දිව්‍ය ලෝකයට ගියපු අයත් හිත නිසා දිව්‍ය ලෝකේ ගියා නෙවෙයි. යන්න වෙලාව හරි වගේනේ. ෆෝන් එක වහගන්න අම්මා. ওই දුරකථනේ වහන්න. හිත නිසා හිතේ බලයෙන් බුදු වුණා නෙමෙයි. හිතේ බලයෙන් බුදු වෙන්න පුළුවන් නම් බල්ලටත් හිත තියෙනවානේ. හරකුන්ටත් හිතක් තියෙනවානේ. ස්ත්‍රීන්ටත් හිත තියෙනවානේ. නේද? පුරුෂයන්ටත් තියෙනවා. මේ කොටම හිත තියෙනවා. එහෙමනම් හිතේ බලයෙන් හිතෙන් හිත නිසා අපායට යන්නේ නැහැ. හිත නිසා සුගතියට යන්නෙත් නැහැ, නිවනට යන්නෙත් නැහැ. අපායට හෝ සුගතියට හෝ නිවනට හෝ යන්නේ චෛතසික ධර්ම නිසා. හිත ස්වභාවයෙන් එකක්. පබස්සර මිදම් භික්කවේ චිත්තං. මහණෙනි, ස්වභාවයෙන් හිත ප්‍රභාස්වරයි, දීප්තිමත්. තංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලිට. මේ ආගන්තුකෝ බැහැරින් එන උපක්ලේශයන් නිසා තමයි හිත කිලුටු බවට පත් වෙන්නේ. හෝ පිරිසිදු වෙන්නේ. වතුර එකක්. වතුරේ වෙනසක් නැහැ. හැබැයි මේ වතුරට එකතු කරන දේවල් එක්ක වතුර විකෘති වෙනවා. පැණි දොඩම්, ඇඹුල් දොඩම්, මිදියුස, ඔක්දඬු ඒ වගේ දේවල් දැම්මොත් පැණි රස වෙනවා. සීනි දැම්මොත් පැණි රස වෙනවා වතුර. හැබැයි ලුණු, ඇඹුල්, මිරිස් එහෙම නැත්නම් වෙන දෙයක් එකතු කරුවොත් ලුණු රස වෙනවා. සරපරුස වෙනවා වතුර. මිරිස් දැම්මොත් මිරිස් ටිකක් දිය කරුවොත් ඒ වතුරට නේද? හරි දරුණු වෙනවා වතුර. තේ කුල දැම්මොත් ඒ වතුර වෙනවා. වෙනිවල් දැම්මොත් වෙනිවල් වෙනවා. කොත්තමල්ලි දැම්මොත් කොත්තමල්ලි, බෙලිමල් දැම්මොත් බෙලිමල් වෙනවා. ඒ නිසා හිතට බැහැරින් එකතු කරන්නේ මොනවද? එව්වත් එක්ක හිත එකතු වෙනවා. වෙන් කරන්න පුළුවන්ද? බෑ. බෙලිමල් කෝප්පයක් දෙනවා මම පුතාට. පුතේ බොන්නකෝ මේ බෙලිමල් ටික. අපෝ ස්වාමීන් වහන්සේ මම බෙලිමල් බොන්නේ නැහැ. එහෙනම් බෙලිමල් ටික ඉතුරු කරලා වතුර ටික විතර බොන්න කිව්වොත් ඒක කරන්නේ බෑ. දැන් මිශ්‍ර වෙලා. අන්න ඒ වගේ තමයි හිතට එන සිතිවිලිත් එක්ක හිත එකතු වෙනවා. මිශ්‍ර වෙනවා. ඊට පස්සේ අපි කියනවා රාග හිතක්, ද්වේෂ සිතක්, මෝහ හිතක්, විරාගී සිතක්, වීත දෝෂී සිතක්, වීත මෝහී සිතක්. ඒ කියන්නේ ප්‍රඥාව යෙදෙනකොට හිතත් එක්ක අපි කියනවා වීත මෝහී. ප්‍රඥා ලෝකේ හිතේ පහළ වෙනකොට හිත ආලෝකමත් වෙනවා. හිතේ තියෙන දීප්තිය, බබලීම දිගුණ තිගුණ වෙනවා. 100,000 ගුණේ වැඩි වෙනවා. සබ්බඤ්ඤුත ඥානය කියන්නේ චෛතසිකය. සිතවිල්ල. ප්‍රඥා චෛතසිකය. ඒක කෙල්ල පැමුණුනහම සබ්බඤ්ඤුත ඥානය කියලා කියනවා. ප්‍රඥා චෛතසිකය. ඒක සිතවිල්ල.
ඒ සිටිවිල්ල මතු කරගන්න හිතේ ඒ සිටිවිල්ල උපදවා ගන්න 20 අසංඛ්‍ය කල්පලක්ෂයක් මහන්සි වුණා. දුක් විඳා. ඒකට නොකල කැපකිරීමක් නැහැ. ගොඩක් පරිත්‍යාග කරා. ඒ සබ්බඤ්ඤුත ඥානය හිතේ උපදවා ගන්න, මතු කර ගන්න. as is masle ambudaru ගෙවල් දොරවල් රාජධානි උයම් පොකුණු නොයෙක් දේවල් පරිත්‍යාග කරමි. ලොකු කැපකිරීමක් කරලා සබ්බඤ්ඤුත ඥානේ නැමැති ඒ සර්වඥතා ඥානේ හිතේ මතු කරගන්න ගොඩක් කැපකිරීම කළා. ඒ කරපු කැපකිරීම වල ප්‍රතිඵලයක් හැටියට තමයි බෝධි මූලයේ ආරා වැඩ ඉඳගෙන ඒ ප්‍රඥා චෛතසිකයේ මුදුන්පත් වෙලා සම්මා සම්බුද්ධත්වයට පත් උනේ. ඒ බුද්ධ ඥානයේ සොයමින් තමන්ගේ මනස හදා ඒ මට්ටමට බුද්ධ ඥානය හදවතේ ඇති වෙන මට්ටමට ඇති වෙන විදිහට හදවත පිරිසිදු කර ආත්මෙන් ආත්මෙට ඒ ඥානය ගුණය දියුණු කර ආවා. ඔය එන කාලේ පුතේ පැදපු වාහන අප්‍රමාණයි. බෝධිසත්වය මොන වාහන වලද පැදලා නැත්තේ කියන්න බලන්න. ගෑනු වාහන වල පැද්දා, පිරිමි වාහන වල පැද්දා, ඊට පස්සේ බලු වාහන වල, හරක් වාහන වල, කුරුළු වාහන වල සර්පය වෙලත් ඉඳලා තියෙනවා. බඩගාන සත්තු වෙලා. කකුලක්වත් නැතුව, අතක් කකුලක් නැතුව බඩගගා පවා ඒ ආත්මවලත් පාරමී සර්වඥතා ඥානෙ වෙනුවෙන් මහන්සි වෙලා තියෙනවා. බූරිදත්ත ජාතකේ, සංකපාල ජාතකේ බලන්නකෝ. ඔය විපස්සී බුදුරජාණන්සේගේ කාලේ අතුල නම් නාගරාජය ලක්ෂයක් නාග කන්‍යාවන් පිරිවරාගෙන ඇවිදී 68 ලක්ෂයක් බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දීලා මේ දිව්‍ය නාගයා ගෞතම නමින් බුදු වෙන්න ප්‍රාර්ථනා කළා. විපස්සී බුදුරජාණන්සේ දේශනා කරා මෙයින් 91 කල්පයක් ගිය තැන ගෞතම නමින් ලෝතුරා බුද්ධ රාජ්‍ය ලබනවා කියලා. එතකොට බඩගාන කෙනෙක්. අතකුත් නැහැ, කකුලකුත් නැහැ. බඩගගා පවා හැදුවේ හිත. අතක් කකුලක් නැතු වුණත් හැදුවේ හිත. බලන්නකෝ අද මම අපේ හරිස් පුතාට කිව්වා පුතේ අද නම් බණ කියන්නේ භාවනාවමයි කරන්න කියලා. මෙතෙන්ට ඇවිදින් පටන් ගන්නවා කියවන්නේ. මම මේ කිව්වේ අපි මේ කරන්නේ හිත හදන්න ඕනේ වැඩක්. ඇඟ නෙමෙයි. මේකට ඉරියව්ව වුණත් එහෙම ලොකු මේවක් නැහැ. ඉඳගෙන හිටගෙන නිදාගෙන අවදියෙන් ඉන්න තාකල් කන තැන බොන තැන යන තැන නිදා ගන්න තැන අවදියෙන් ඉන්න තාකල් මේ හිත හදන්න ඕන. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕන. කෑම කණ්ඩ බත්පත අතට ගත්තාම වතුර වීදුරු අතට ගත්තාම හිත හදන්න ඕනේ. ඒ වතුර වීදුරුවේ පවා බත්පතේ පවා හිත හදන්න ඕනේ. කොහොමද? වතුර වීදුරු අතට අරගෙන හිතනවා පැම් බිඳක් නැති සත්වයෝ කොච්චර ඉන්නවද සංසාරේ. මට අද පිරිසිදු පැන්නේ බඳුනක් ලැබිලා තියෙනවා. අනේ මේ වගේ පිපාසයෙන් පෙළෙන සියලු සත්වයන්ට පැම් පහළ වේවා. පිපාසයේ දුරු වේවා. ලොව වෙසෙන සියලු සත්වයන්ගේ පිපාසයේ දුරු වේවා. ආහාර බඳුන අතට අරගෙන කෑම කන්න ගන්නකොට කුසගින්නේ බඩගින්නේ ඉන්න සතුන්, කුරගාන සතුන්, බඩගාන සතුන්, ඉගිලෙන සතුන්, ඇවිදින සතුන්, নানা ප්‍රකාර දෙවි මිනිසුන් සහිත ලෝකේ කොයිතරම් බඩගින්නේ ඉන්නවද? මට අද ආහාර ලැබුණා. මගේ කුසගිනි වේදනා දුරවන්නාseම දෙවියන් සහිත ලෝකේ කුසගින්නෙන් පෙළෙන සියලු සත්වයන්ට ආහාර පාන පහළ වේවා. ඔවුන්ගේ කුසගිනි වේදනා දුරු වේවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. බත්පත කාලා ඉවර වෙනතුරු
බත්පත කන ගම මෛත්‍රී හිත මුළු ලෝට පතුරවන. කන තැන භාවනාව, බොන තැන භාවනාව. අවදියෙන් ඉන්නකල් භාවනාව. අවදි වුණු තැන ඉඳලා භාවනාව. මම රෑ නින්දට යනවා. මම අද හොඳ සුව යහනක නිදි ගන්නවා. එහෙත් නින්දක් නැතුව ලෙඩ රෝග වලින් පෙළෙන අය, ඒ වගේම නිදි පැදුරක් නැතුව, නිදි යහනක් නැතුව රෑ දවල් දුක් විඳින කොයි තරම් අය ලෝකේ ඉන්නවද? අනේ සියලු සත්වයන්ට සුව යහනක් වේවා, නිදි යහනක් ලැබේවා, හැමෝටම පහසු විහරණ සැලසේවා. අද නොතෙමී මම ඉන්නවා. තෙමෙන සත්වයෝ කොච්චර ඉන්නවද? ඕන් නොතෙමී ජීවත් වේවා. අද මට යාන වාහන තියෙනවා. හැම කෙනෙකුටම යාන වාහන ලැබේවා. මට ඇඳුම් පැළඳුම් තියෙනවා. හැමෝටම ඇඳුම් පැළඳුම් ලැබේවා. මට පිරිවර ඉන්නවා. හැමෝටම පිරිවර ලැබේවා. මට කිසි දෙයකින් අඩුවක් නැහැ. හැමෝටම කිසි දෙයකින් අඩුවක් නැහැ. හැම තැනම මෛත්‍රී හිත වඩන්න පුළුවන්. මම කායික වේදනාවකින් පෙළෙනවා. මගේ ඉසේ කැක්කුමයි, දතේ කැක්කුමයි, බඩේ කැක්කුමයි, කකුලේ කැක්කුමයි, අතේ කැක්කුමයි. මේ වගේම ඉසේ කැක්කුමෙන්, බඩේ කැක්කුමෙන්, දතේ කැක්කුමෙන් දුක් විඳින අය කොච්චරද? අහෝ, මගේ මේ වේදනා අනන්ත බුදු ගුණ බලයෙන් මගේ වේදනා දුරු වේවා. මා කළ කුසල් බලයෙන්, පිරූ පාරමී බලයෙන් මේ ශාරීරික අපහසුතා වේදනා දුරු වේවා. මා කළ කුසල් දෙවියන් සහිත ලෝක සත්වයාටත් වේවා. මම වගේම මේ මොහොතේ මේ විදිහටම දුක් විඳින ඉසේ කැක්කුම නිසා, බඩේ කැක්කුම නිසා, අතේ පයේ දතේ කැක්කුමට දුක් විඳින යම් කෙනෙක් වේ නම් ඔවුන්ගේ සියලු රෝගාබාධයෝ සුවපත් වෙත්වා. හැම තැනම සතිමත් වෙන්න කිව්වේ ඒකයි. සතිම් භික්ඛවේ සබ්බත්තිකං වදාමි. මහණෙනි, අවදියෙන් ඉන්න හැම වෙලාවෙම සතිමත් වෙන්න. කන තැන සතිමත් වෙන්න. නින්දට ගියාම නිදියානේ සතිමත් වෙන්න. ගෙදරින් පිට වෙනකොට සතිමත් වෙන්න. මම මේ ගෙදරින් පිට වෙලා දැන් මෙතනින් යනවා. මේ යන මගේ ගමනේදී මට බුදුන්ගේ රහතුන්ගේ ආශිර්වාදයෙන්, දෙවියන්ගේ ආශිර්වාදයෙන් අනතුරක් විපතක් නොවේවා. මම වගේම මේ මොහොතේ තමන්ගේ නිවසින් එළියට බහින කී දෙනෙක් ඇද්ද? ඔවුන්ටද තුනුරුවන්ගේ අනන්ත බුදු ගුණ බලයෙන්, තුනුරුවන්ගේ ගුණ බලයෙන් ඔවුන්ට කිසිදු අනතුරක් නැතුව මගතොට යන අය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මා පාරේ යන මා ඉදිරියෙන් යන මිනිස්සු නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. පිටිපස්සෙන් එන අය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. දෙපැත්තෙන් යන අය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. අහසේ ඉන්න අය, පොළවේ ඉන්න අය, සියලු සත්වයෝ සුවපත්. එකයි කිව්වේ අම්මා කෙනෙක් දරුවෙකුට, එකම දරුවෙක් ඇති අම්මා කෙනෙක් තමන්ගේ ප්‍රාණයෙන් සලකලා ඒ දරුවට මෛත්‍රී කරනවා වගේ. යාව තස්ස විගත මිද්දෝ යම් තාක් නිදි වර්ජිතව වෙසෙද්ද, නින්දටපත් නොවි අවදියෙන් වෙසෙද්ද, ඒ තාකල් මෙත් සිත වඩන්න කිව්වා. මම කිව්වේ එක කමටහන. අපිට බුදු ගුණ පුළුවන්, මෛත්‍රිය පුළුවන්, අසුබය පුළුවන්. දැන් බලන්න මේ ශරීරේ අත ගෑවෙන හැම තැනම කර්මස්ථාන. ඔළුව අත ගෑවොත් කමටහන. ඇහැ ගත්තත්, නාසය ගත්තත්, කන ගත්තත්, ශරීරේ හැම ගත්තත්, නියපොත්ත ගත්තත්, දත ගත්තත්, පේන බලන ස්පර්ශ කරන මේ ශරීරේ හැම කොටසක්ම කමටහන්. අවශ්‍ය කරන්නේ සතිමත් බව. සතිම් භික්ඛවේ සබ්බත්තිකං වදාමි. කර්මස්ථාන පුඤ්ජයක්, කර්මස්ථාන නිදියක් මේ ශරීරය කියන්නේ. හැම තැනම අවදියෙන් ඉන්න, සතිමත්ව ඉන්න, හොඳ සිහි කල්පනාවෙන් ඉන්න ශරීර කූඩුව කියන්නේ කර්මස්ථාන නිදියක්. කෙස් අත්ති මස්මින් කායේ කේසා පටික්කෝලං.
අත්තිමස්මින් කායේ මේ ශරීරෙහි කෙස් කියලා කොටසක් තියෙනවා. අත්තිමස්මින් කායේ කේසා පටික්කුල පිළිකුලයි බොරුවක් නෙවෙයි. දැන් මම කියපු ටික මං හිතනවා තේරෙන්නේ නැති. තමන් කවුද කියලා අවබෝධ කරගන්න. කාටවත් පේන්න මේ වැඩ කරන්න එපා. ගෙදර භාවනා කරන්න මහත්යට හොරෙන්, නෝනට හොරෙන්, දරුවන්ට හොරෙන්, ආයතනයේට හොරෙන්, එක සීට් එක ඉඳගෙන යන මිනිහට හොරෙන් භාවනා කරන්න. කියා කරන ඒවා නෙමෙයි. මේක හදවතට අරගෙන කන තැනක භාවනා කරන්න, ඉන්න තැන කරන්න, කතා කරන වෙලාවේ, hina වෙන වෙලාවේ, hina වෙන අතරතුරත් භාවනා කරන්න. කතා කරන අතරතුරත් භාවනා වේදෙන්. මා කතා කරන හැම වචනයක්ම මේ අයට යහපත පිණිස වේවා. මා මගේ මුවින් බුදුබණ කියනවා. ඒ බුදුබණ ලෝකෙට සෙත් පිණිස වේවා. ලොවක් නිවා සනසාලන්න. ලොවක් නිවා සනසාලූ බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු වදන ලෝකයට නැවත නැවත ඇසේවා. එය මගේ පිටින් පිට කරන්න ලැබීම භාග්‍යයක්. සියලු සත්වයෝ මේ වචන අහලා සුවපත් වෙත්වා. සසර දුකින් නිදහස් වෙත්වා. කතා කරන්න මෛත්‍රී සිතෙන්. මාගේ වචනයකින් කෙනෙක් අපාගත වෙන්න එපා. මා කරන හැම වචනයක්ම කෙනෙකුගේ යහපතටම හේතු වේවා. මා හිතන සිතිවිලි ලෝකයාගේ යහපත පිණිස වේවා. මා කරන හැම වැඩකින්ම කාටවත් හිරිහැරයක් නොවේවා. ලොවට යහපත පිණිස වේවා. මා යන ගමන, මා ඉන්න තැන මුළු ලොවට සෙත් පිණිස වේවා. මගෙන් හමන හුළඟ පවා මගේ ශරීරේ හැපී යන හුළඟ පවා ඒ ස්පර්ශ කරන ගහ කොළ ඇල දොළ වැල පවා සරුසාර වේවා, යහපත් වේවා. නිතරම සතිමත්ව ඉන්නවා නම් අප්‍රමාණ කුසල සිතක් ඇති කරගන්න. හොඳ හිතක් ඇති කරගන්න. දිදුලන බැබලෙන දීප්තිමත් පිවිතුරු හිතක් ඇති කරගන්න පුළුවන්. පවිත්‍ර හදවතේ තමයි සති සමාධි ඥාන ගුණ ඉන්ද්‍රිය බල බොජ්ජංග මාර්ගාංග බෝධිපාක්ෂික ධර්ම දසපාරමී ධර්ම ඒවා උපදින්නේ පිවිතුරු හදවත් තුල. කිලුටු වෙච්ච අපරිසිදු දුගඳ හමන එවැනි අර ගවර වලේ ස්වර්ණ හංසයෝ ලගින්නේ නැහැ. ගවර වලේ ඉන්නේ කුණු වල ඉන්නේ කුණු කන සත්තු. සමහර විට ඌරෝ වගේ ඒ ගවර වල කුණු අහුලාගෙන කන සත්තු. හැබැයි පස්පීමෙන් ගැවසුණු නෙළුම් ඕලු කුමුදු වලින් පිවිතුරු වතුර ඇති විල් වල තමයි චිත්‍රකූට පර්වතයේ ඉන්න ස්වර්ණ හංසයෝ බහින්. අන්න ඒ වගේ තමයි මතු බුදු වෙන්න පසේ බුදු වෙන්න ලෞතුරා බුදු වෙන්න හේතු වෙන උදාර උතුම් පින් සිටිවිලි සතිපට්ඨාන ආදී බෝධිපාක්ෂික ධර්ම ආදී සිටිවිලි පිවිතුරු හදවත් තුලයි උපදින්නේ. ඒ නිසා හදවත නිතරම පවිත්‍රතාවයෙන් තියාගන්න නම් සති සම්පජන්ණයෙන් සිහිනුවණින් යුක්ත වෙන්න ඕන. අපේ හරිසුයි මේ කවුද අපේ අත්තනායක මහත්තයා hina වෙනවා ඇති මට කියලා ආවේ නම් කොහොමද දැන් මොකද කරන්නේ කියලා. කියලා ආවේ මං අද බණ කියන්නේ භාවනා කරනවා. මේ මම හිතනවා මම මේ දුන්න උපදේශ ටික ඔය ඇත්තොන්ට වැටහෙන්න ඇති කියලා. ලෝකේ ගැන හොයන්න එපා. ලෝකේ ගැන බලන්න එපා. මම කියන්නේ ඒකේ එහෙන් කිව්වේ අනුන්ගේ වැරදි අනුන්ගේ කුණු අවුස්සන්න එපා කියන එකයි. නැත්තම් ලෝකෙට මෛත්‍රී කරන්න එපා, ලෝකෙට උදව් කරන්න එපා කියන එක නෙමෙයි. ආත්මාර්ථකාමීත්වයේ මහා පටු හිතක දෙයක්. පරාර්ථකාමී අය තමයි ලෞතුරා බුදු බවට පත් උනේ. බුද්ධ ඥානෙ උපදින්නේ පරාර්ථකාමී සිත්වල. ඉතින් ඒක නිසා ඒකයි එහෙම කිව්වේ. ඒ නිසා තමන් කවුද කියලා අඳුනා ගන්න හොඳම වෙලාව තමයි භාවනා කරන වෙලාව.
ඇයි සතියෙන් ඉන්න පුළුවන්. Taman ගැන කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා මේ නීවරණ ධර්ම Tamanගේ හිතේ ඇද්ද නැද්ද කියලා Tamanටම අඳුනා ගන්න පුළුවන්. Taman මොකෙද්ද කියලා සුදු රෙද්දක් පුරවගෙන ඉන්න මොකෙද්ද මේ ඉන්නේ ඇතුලේ? නිකම් කිසි හරයක් නැති පුස්සක්ද නැත්තම් රන් රුවන් පිරුණු ගබඩාවක් වගේ පිවිතුරු හිතක් ඇති කෙනෙක්ද මේ සුදු රෙද්දක් සාටකයක් දාගෙන චීවරයක් දාගෙන මේ ඉන්නේ? මේ ඇතුලේ ඉන්නේ කෙනා පවිත්‍ර කරගන්න නම් සති සම්පජන්ණේ තියෙන්න ඕනේ. ඇතුලේ ඉන්නේ කෙනා පොඩි දරුවෙක් නම් එයා රැකගන්න එක අපේ යුතුයකම. නොවැඩුණු හිත, අභාවිත හිත පුංචි දරුවෙක් වාගේ. ඒ වුණාට එයා ලොකු වෙනවා. එයා ලොකු කරන එක අපේ වගකීමක්. එයාගේ පස්සෙන් ඉන්න ඕනේ සති සම්පජන්ණේ නිතරම පුරුදු කරන්න ඕනේ. ඒක තමයි ක්‍රමවේදේ. එහෙනම් භාවනාව කියන්නේ සති සම්පජන්ණේ යුක්ත වීම. ඒක ඒ වෙලාවට ලැබෙන කර්මස්ථානේ අරමුණ අපිට වෙනස් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි නිමිත්ත අරමුණ වෙනස් වුණාට ඒ හැම අරමුණකින්ම නිමිත්තකින්ම අපි කරන්නේ හිත පවිත්‍ර කරගන්න. පිවිතුරු හිතේ සති ඥාන ගුණ වැඩෙනවා. හිත කිලුටු වෙන්නේ සති සම්පජන්ණේ නැති වුණා. එනිසා එහෙමනම් දැන් කවුරුත් නැගිටින්නක පොඩ්ඩක්. නැගිටලා S2 පියාගන්නකෝ. හැබැයි නැගිටලා වයසක දුර්වල අය ඉන්නවනම් ඇස් පියාගෙන ඉන්න එහෙම අමාරු නම් ඒ අය වාඩි වුණත් කමක් නැහැ, ඇස් අරගෙන හිටියත් කමක් නැහැ. එහෙම ටික වෙලාවක් ඇස් පියාගෙන ඉන්නකොට අපහසු නම් වයසක ඇත්තෝ දුර්වල අය වාඩි වුණාට කමක් නැහැ. එහෙම නැත්නම් ඇස් අරගෙන ඉන්න. ඔය හිටගෙන ඉන්න ඉරියව්ව බලන්නකෝ. හිස මුදුනේ ඉඳලා පාදාන්තය දක්වා. හිස මුදුන, ඊළඟට මුහුණ, බෙල්ල, නිකට නිකට බෙල්ල, ඊළඟට උරහිස්, දෑත පහලට, පපුව, උදරය, ඒ වගේම උකුල, කලව, දනහිස්, කෙන්ඩ, වලලු කර, විලුඹ, යටිපතුල්, පිටිපතුල්, පා ඇඟිලි. ඔය හිටගෙන ඉන්න ශරීරය අරමුණු කරලා සිහියෙන් පිටපැත්තෙන් ශරීරය අරමුණු කරලා බලන්න. පාවල ඉඳලා ඉස මුදුනටත්, ඉසේ ඉඳලා පා දක්වාත් වැඩි හදිස්සි වෙන්නෙත් නැතුව, වැඩි ප්‍රමාද වෙන්නෙත් නැතුව සාමාන්‍ය මට්ටමින් බලන්න. ඔය හිටගෙන ඉන්න ඉරි දැන් අර බලන එක දෙතුන් සැරයක් බලලා නවත්තලා ඔය සිටගෙන ඉන්න ඉරියව්ව තුල බලන්න හිත පිරිසිදුද කියලා බලන්න. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව, නීවරණ ධර්ම, නිවනට බාධා කරන, නිවන් මඟ අහුරන නීවරණ ධර්මයක් මේ මොහොතේ හිතේ තියෙනවද කියලා බලන්න. හිත පිරිසිදුද නැත්නම් හිතේ
කාමච්ඡන්ද කියන්නේ කාම ආසාව. එතකොට ව්‍යාපාද කියන්නේ හිතේ තියෙන නොරුස්නා ගතිය, කියන්නේ තරහ වගේ ගතිය. තීන මිද්ද කියලා කියන්නේ චිත්ත චෛතසිකවල තියෙන මැලි බව, අකර්මණ්‍ය බව. තීන කියලා කියන්නේ හිතේ අකර්මණ්‍ය බව, මැලි බව. මිද්ද කියලා කියන්නේ සිතිවිලි, සිතේ ඇති වෙන සිතිවිලි වල තියෙන අකර්මණ්‍ය බව, මැලි බව. විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය. ඒ බුද්ධ ආදී අටතැන කෙරෙහි උපදින සැකය. බලන්න ඔය කියන නීවරණ එකක් හෝ දෙකක් හරි නැත්තම් පහම හරි එහෙම නැත්තම් තියෙන්නේ කොහොමද කියලා තමන්ගේ ඇත්තටම තමන්ගේ හිතේ මොනවද තියෙන්නේ බලන්නකෝ. ඇත්තටම තමන් කවුද, මොකෙද්ද? මේ සිල් ඇඳුම් අස්සෙත් අර කාම ආසාවෙන් පිරිච්ච, අර ව්‍යාපාදයෙන් පිරිච්ච, ඒ වගේම තීන මිද්දෙන් උද්ධච්ච කුක්කුච්ච වලින් පිරිච්ච, උද්ධච්ච කියලා කිව්වේ විසිරෙන ගතිය. හිතේ අලු ගොඩකට ගලක් ගැහුවාම අලු විසිරෙනවනේ. අන්න ඒ වගේ මේ හිත එක අරමුණකට ගන්න බැරි ගතිය. එක අරමුණකට ගන්න බෑ, හිත විසිරෙන. නානා අරමුණු ඔස්සේ දුවන. ඒකට කියන උද්ධච්ච කියලා. හිතේ විසිරෙන බව. කුක්කුච්ච කියලා කියන්නේ තමන්ට කරගන්න බැරි වෙච්ච කුසල් ගැන හා තමන්ගේ වෙච්ච අඩුපහඩු ගැන දුක් වෙනවා, තැවෙනවා, කනගාටු වෙනවා, පසුතැවෙනවා. ඒකත් නීවරණයක්. ඒක නිවනට බාධාවක්. කරපු වැරදි ගැන හිතලා දුක් වෙන එකත්, කරන්න බැරි වෙච්ච හොඳ ගැන හිතලා පසුතැවෙන එකත්, ඒක මේ හොඳ එකක් නෙමෙයි. ඒක පාපයක්, අකුසලයක්. කරන්න දැන් හොඳ දෙයක් කරගන්න බැරි වුණා කියලා, දුක් වුණා කියලා දැන් ආයේ ඒකෙන් මොකක්වත් ලැබෙන්නේ නැහැ. දැන් දුක් වෙන්න ඕනේ නැහැ. දැන් මොකටද දුක් වෙන්නේ? දැන් හොඳයිනේ. ඒ ඇති. ඒ නිසා ගියපු අතීතය අත්හැරලා දාන්න ඕනේ. අතීතං නානුසෝචಂತಿ නප්පජප්පන්ති නාගතා. අතීතං නානුසෝචಂತಿ. අකීර් මේ තේමිය පඬිතයෝ විබෝධිසත්වයෝ කියනවා මම අතීතය ගැන පසුතැවෙන්නේ නැහැ, ශෝක කරන්නේ නැහැ. න සෝචಂತಿ. අතීතං, අතීතය ගැන මම න සෝචಂತಿ, ශෝක කරන්නේ නැහැ. නප්පජප්පන්ති නාගතා. අනාගතය ගැන මගේ කිසිම එහෙම 아무තු බලාපොරොත්තු නැහැ, පැතුම් නැහැ. පච්චුප්පන්නේන යාපෙන්ති. මම මේ වර්තමානයේ තුල සතිමත්ව ඉන්නවා. වර්තමානයේ තුල සතිමත්ව ඉන්නවා, සිහි කල්පනාවෙන් ඉන්නවා. තේන වන්නෝ පසීදති. ඒ නිසා මගේ ශරීර වර්ණය ඊටාම ප්‍රසන්නයි, පැහැපත්. මොකද මම අතීතය ගැන දුක් වෙන්නේ, අනාගතය ගැන බය වෙන්නෙත් නැහැ. වර්තමානයේ තුල සති සම්පජන්ණයෙන් සිහිනුවණින් ගත කරනවා. ඒ නිසා මගේ ශරීර වර්ණය ඊටාම ප්‍රසන්නයි කියලා තේමිය අපේ මහා බෝධිසත්වයන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ නිසා ඔය උද්ධච්ච කුක්කුච්ච කියන නීවරණ දෙක එකට යොදලා තියෙන්නේ. ওই දෙකම එකම ප්‍රතිපක්ෂ ධර්මතා වශයෙන් එකට යෙදෙනවා. හිත විසිරෙනවත් එක්ක අර පසුතැවෙන ගතියත් එනවා. ලත වෙන ගතිය, කනගාටු වෙන ගතිය. ඒක නිසා. ඒක නිසා එහෙම එකක් තියෙනවා නම් අවබෝධ කරගන්න ඕන, තේරුම් ගන්න ඕන. නීවරණ කියන්නේ නිවන ආවරණය කරනවා, නිවනට බාධා කරනවා, නිවන් මගට අකුල් හෙලනවා. ඒ නිවනට බාධා කරන, නිවන් මගට අකුල් හෙලන, නිවන් දොර වහන කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්ම මේ මොහොතේ මගේ හිතේ නෑ. මං ඒ සියල්ල දුරු කරමින් සති සම්පජන්ණයෙන් ඉන්නවා, සිහිනුවණින් ඉන්නවා. පුරුදු වෙන්න.
සිහියෙන් ඉන්න පුරුදු වෙන්න. කවුරු ගැනද? හිත ගැන. හිත ගැන. හිත ගැන හොඳට සිහියෙන් ඉන්න. හිත පිරිසිදු කරගන්න. දැන් මගේ හිතේ කාම ඡන්දේ නැහැ, ව්‍යාපාදේ නැහැ, තීන මිද්දේ නැහැ, උද්ධච්ච කුක්කුච්චේ නැහැ, විචිකිච්ඡාව නැහැ. මගේ හිත පවිත්‍රායි. එහෙමනම් හිතේ මොනවද තියෙන්නේ? දැන් තියෙන්නේ විරාගය, වීත දෝෂය, වීත මෝහය. වීත රාගී, වීත දෝෂී, වීත මෝහී. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ගත් මග, උන්වහන්සේලා තුල තිබුණු ධර්මතා දැන් මගේ හිතේ තියෙනවා. විතරාගී සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ බුදු හිතේ තිබුණු ඒ උත්තරීතර මනුස්ස ධර්ම, ඒ විරාගී බව, කියන්නේ රාගය නැති බව, විත දෝෂී බව, දැන් මේ හිතගත්තු තැන, මේ ඉඳගෙන ඉඳලා හිතගත්තනේ, මේ හිතගත්තු ඉරියව්ව තුල නැවත වාඩි වෙන තුරු මගේ හිතේ එවැනි සිතවිල්ලක් දකින්න මම ඉඩ තියන්නේ. සති සම්පජන්ණේ යුක්ත වෙනවා. සිහි නුවණින් යුක්ත වෙනවා. සිහියෙන්ම ඉන්නවා. ආවොත් එලවලා දානවා. ආවොත් එලවලා දානවා. බැරි වෙලාවත් ඩිංගක් හරි සිහිය මිස්සිලා මොකක් හරි වෙලා බැරි වෙලාවත් ආවොත් කාමච්ඡන්දයක් හරි ව්‍යාපාදයක් හරි ඒ මොහොතේම එතනම නැවත වාඩි වෙන්න ඉස්සරලා එතනදීම ඒ නීවරණය හිතෙන් දුරු කරලම වාඩි වෙනවා. ඉඳගත්තු අවස්ථාවේ ඉඳගෙන ඉන්නකොට දැන් ආයේ නැගිටින තුරු නීවරණ ධර්ම වලට එන්න දෙන්නේ නැහැ. සති සම්පජන්ණේ යුක්තව වාසය කරනවා. මට තියෙන්නේ චුට්ටි කාලයයි, පොඩි වෙලාවයි. මේ පොඩි වෙලාව මම සති සම්පජන්ණේ යුක්ත වෙනවා. හොඳ සිහි කල්පනාවෙන් ඉන්නවා. හැම තප්පරයක්ම සිහිය පවත්වනවා. සිහියෙන්ම ඉන්න. හොඳයි. දැන් කවුරුත් ඇස්සරලා වාඩි වෙන්න. තමන් වාඩි වෙලා ඉන්න ඉරියව්ව මේ තමන්ට පහසු විදිහට ටික වෙලාවක් වැඩි වෙලාවක් සමේ ඉරියව් වෙනස් කරන්නේ නැතුව ඉන්න පුළුවන් විදිහට පොඩ්ඩක් ඉරියව්ව හදාගන්නකෝ. දැන් සාමාන්‍යයෙන් සමත භාවනා විපස්සනා භාවනා කියලා කොටස් දෙකකට භාවනාව කෙරෙනවා. සමත භාවනාවේදී පුළුවන් තරම් තැම්පත් වුණු තරමට වාසි. විපස්සනා භාවනාවේ නම් එහෙම එකක් නැහැ. විපස්සනා භාවනාවේ එහෙම අත කකුල මේ එක විදිහටම තියාගන්න ඕනේ කියලා එකක් නැහැ. ඒ වෙලාවට සිහියෙන් ඉන්න එකයි කරන්නේ. සිහිනුවණින් ලැබෙන පේන හැම අරමුණකම තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රය දකින්න එක. නැත්නම් ඔය සිතට ඇත්ත සත්‍ය සිතට අවබෝධ කරලා දෙන එක. හිතට සත්‍ය වට ඔය ඇත්ත අහලා ඇති අර රජ්ජුරුවන්ගේ උපමාව. රජ්ජුරුවන්ට කේන්ති ගිහින් කඩුවක් අරගෙන රජවාසලේ එහාට මෙහාට ඇවිදිනවා. වේගෙන් කේන්තියට. ඒ වෙලාවට රජ්ජුරුවන්ට ඇත්ත සත්‍ය තේරුම් කරන්න බෑ. ඒ ඉස්සෙල්ලම කරන්න ඕනේ කවුරු හරි හොඳ රජ්ජුරුවන්ට හිතවත් කුළුපග රජ්ජුරුවන්ට විශ්වාස කටයුතු ඇමතියෙක් හරි බිසවක් හරි කවුරු හරි යොමු කරලා පුතෙක් හරි දරුවෙක් හරි යොමු කරලා රජ්ජුරුවොත් එක්ක කතා බහ කරලා රජ්ජුරුවෝ අර එහෙට මෙහෙට කඩුව අරගෙන දුවන ගමන නවත්තා ගන්න ඕන. ඇවිදින එක.
يعني එක තැනකට තැම්පත් කරගන්න, වාඩි කරගන්න ඕන. අන්න ඒ වගේ එකක් තමයි සමත භාවනාව. දුවන හිත කලබල වෙලා කුලප් වෙලා නානා අරමුණු ඔස්සේ දුවන හිත එක අරමුණකට ගන්න සුදුසු ඊට ගැළපෙන කමඨහනක් යොදවන්න ඕනේ. අර රජ්ජුරුව වාඩි කරව ගන්න හැම මිනිහටම ගිහින් කරන්න බෑ. රජ්ජුරුව කොටන ඔබෙල්ලට කඩුවේ. පුතේ දැන් ඔයාලට පුළුවන් ද ගිහින් රජ්ජුරුව කිපිලා ඉන්න වෙලාවේ අනුර මහත්තයාට කේන්ති ගිහින් ඉන්න වෙලාවේ ගිහින් කඩුවකුත් අරගෙන අනුර මහත්තයා එහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා බෑ. ඒකට අනුර මහත්තයා ළඟම ඉන්න හොඳ කුළුපග ඇමතිවරයෙක් හරි නැත්නම් දන්න කියන හිතවත් කෙනෙක් යොමු කරන්න ඕන. එතකොට අර යා ටිකක් එයත් එක්ක සංසුන් වෙලා තැම්පත් වෙනවා. කඩුව පැත්තකින් තියලා වාඩි වුණාන් පස්සේ තමයි ඇත්ත කියලා දෙන්න පුළුවන්. අතවර ඇවිදින වෙලාව ඇත්ත කියන්නේ කිව්ව බෙල්ලට කොටනවා. කලබල වෙලානේ. අන්න ඒ වගේ තමයි සමත භාවනාවෙන් හිත තැම්පත් කරගන්න එක්කෝ බුදු ගුණ නැත්තම් මෛත්‍රිය නැත්තම් අසුභය මරණ සතිය ආනාපාන සතිය ධම්මානුස්සති සංගාන ඒ කවර හෝ හොඳ කර්මස්ථානයක් එයාගේ සිතට යොමු කරලා ඒ කමඨහන ඔස්සේ අර රජ්ජුරුව එහාට යනකොට මෙහාට යනකොට පස්සෙන් ඇවිදලා කොහොම හරි හිමින් සීරුවේ රජ්ජුරුව වාඩි කරගන්න. ඒ වගේ තමයි අර දුවන සිත එක්ක මහන්සි වෙලා අර කමඨහන වඩලා කොහොම හරි අර දුවන සිත නානා අරමුණු ඔස්සේ විසිරෙන හිත එක අරමුණකට ගන්න. එක තැනක තැම්පත් කරගන්න එක අරමුණක. එක්කෝ මෛත්‍රිය නැත්තම් බුදු ගුණ නැත්තම් අසුභය නැත්තම් මරණ සති මොකක් හරි අරමුණක. අන්න ඒකට කියනවා සමත කියලා. සමාහිත බව, සංසුම් බව, තැම්පත් වුණා. අන්න තැම්පත් වුණු මනසට තමයි සත්‍ය අවබෝධ කරලා දෙන්න පුළුවන්. ඒ වගේ තමයි රජ්ජුරුවන්ගේ හිත නිවුණාට පස්සේ, තැම්පත් වුණාට පස්සේ ඔන්න රජ්ජුරුවන්ට කරුණු කාරණා සත්‍ය වටහලා දෙන්න පුළුවන්. අන්න එතකොට එයා පිළිගන්න. වැටහෙනවා. අන්න එයාට එතකොට තේරෙනවා මම මෝඩ වෙලා මං ඉක්මන් වුණා කලබල වුණා කියලා අන්න සත්‍ය වැටහෙන. මම රැවටුණා. ඒ වාගේ සමාහිතෝ යතා භූතම් පස්සති පජානාති. හිත තැම්පත් වුණාම හිත එකඟ වුණාම සමාධිගත වුණාම අර හිත තැම්පත් හිතට සමාධිගත හිතට එකඟ වූ සිතට ඒ දීප්තිමත් වූ පිරිසිදු හිතට අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරලා දෙන්න පහසු. අපේ ශරීරයේ තුල තියෙන ඇත්ත අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය, අසාරත්වය, අසුභතාවය, විලිකුල් බව මේ යථාර්ථය නිස්සත්ත්‍ය නිජීව ශුන්‍ය කියන මේ ස්වභාවය හිතට තේරුම් කරලා දෙන්න ලේසි. අර හිත තැම්පත් වුණා කලබලකාරී කුලප්පු මනසකට සත්‍ය අවබෝධ කරලා දෙන්න අමාරු. ඒකයි සමත භාවනාවක් පුරුදු කරන්න කියලා කියන්නේ. ඒ නිසා සමත භාවනා වඩන වෙලාවේ පුළුවන් තරම් ඇඟිල්ලක්වත් හොලවන්නේ නැතුව, පුළුවන් නම් ඇසිපියවත් හෙලන්නේ නැතුව, පුළුවන් නම් කෙල ටිකක්වත් ගිලින්නේ නැතුව මුළු සකල ශරීරයම තැම්පත් කරගන්න. හිතක් පිටක් නැති කොටයක් වගේ. හුස්ම වැටෙන එක පමණයි. එච්චරට කය නිසල කරලා. එකම අරමුණු කරගෙන ඒ අරමුණටම පූර්ණ සැලකිල්ල අවධානය ඒ සතිය මේ වීරිය ඒ අදිෂ්ඨානය ඔක්කොම එක තැනකට කැටි කරගෙන දසමහා යෝධයෝ එකම භූමියක එක මණ්ඩලයක උරෙන් උර ගැටිලා ඉන්නවා වගේ මේ සති ඥාන ගුණ සියල්ල එක තැනකට අරගෙන මනස තැම්පත් කරගන්න. ඒක සමාධිය. එතන වීරිය තියෙනවා, සතිය තියෙනවා, ඥානය තියෙනවා, ගුණය තියෙනවා, අදිෂ්ඨානය තියෙනවා. ඒකම අරමුණ තුල ඒ තුල සිත තැම්පත් කරගන්න. අපි ඒකට කියනවා සමත
භාවනා වඩනවා කියලා. ඒකට කමඨහන් අපිට කැමති සුදුසු කමඨහන තෝරගන්න පුළුවන්. දැන් අපි එහෙමනම් සමත භාවනාවේ ස්වභාවය ඒකයි. විපස්සනාව කියලා කියන්නේ අපේ මේ ජීවිතේ ඇති තතු ඇත්ත සත්‍ය හිතට වැටහෙන විදිහට මෙනෙහි කිරීම. මේකේ තියෙන අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය, අසාර ස්වභාවය, කියන්නේ සත්පුද්ගල ආත්ම භාවයක් නැති බව, ඇස, කන, නහය, දිව, ශරීරය, මනස, ඒ ඔක්කොම බෙදලා වෙන් කරලා බැලුවාම ඒ හැම එකකම තියෙන හිස් බවක්, සදාකාලික බවක්, ස්ථිරතාවයක් නෑ, වෙනස් වෙනවා. తాවකාලිකයි, අනිත්‍යයි. අනිත්‍ය ස්වභාවය. ඇති වෙනව නැති වෙනව, පීඩාවක්, පීඩාවටපත් වෙනවා, දුකයි, දුක්ඛ ලක්ෂණය. මොනම විදිහකින්වත් Tamanට කිසිම දෙයක් පාලනය කරන්න බෑ. බලාගෙන ඉන්න එක විතරයි කරන්න පුළුවන්. අසරණේක් වගේ. නාම රූප දැන් චිත්තක්ෂණයක් පාසා නාම ධර්ම ඇති වෙලා නැති වෙනවා. ඒ වගේම රූපයත් එහෙමයි. මේ හැම දෙයක්ම ඇති වෙනව නැති වෙනව, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. අන්න ඒ යථාර්ථයේ හිතට අවබෝධ වෙන විදිහට හිත තුළ ඒ ඥාන ධර්ම මෝදු වෙන විදිහට, හිත තුළ ඒ ඥානෙ දියුණු වෙන විදිහට, වැඩෙන විදිහට පුරුදු කරනවා. ඒකට කියනවා විපස්සනා වඩනවා කියලා. හොඳයි. තව අපිට විනාඩි 20යි තියෙන්නේ. එහෙනම් ඔන්න ඔය දෙක තේරුම් අරගෙන දැන් අපි පුරුදු කරගෙන එන්නේ ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාව අපි විනාඩි 10ක් විතර කරලා ඉතුරු ටික විපස්සනා කරමු. දැනට එහෙමනම් පහසුවෙන් වාඩි වෙන්නකෝ විනාඩි 10ක් විතර, ඇඟිල්ලක්වත් සොලවන්නේ නැතුව, ඇසිපියවත් හෙලන්නේ නැතුව, කටේ කෙල ටිකක්වත් ගෙලින්නේ නැතුව, ගත නොසොල්වා ගත තැම්පත් කරගෙන, සිත සංසුන් කරගෙන ආනාපාන සති කමඨහන අරමුණු කරගෙන ඉන්න. හොඳයි. ශරීරය හොඳින් තැම්පත් කරගන්නකෝ. කය හොඳට ඍජුව කෙලින් තියාගන්න. හිස මුදුනේ පටන් පාදාන්තයේ දක්වා 3 වරක් විතර බලන්න. හුඟක් පරක් වෙන්නේ නැතුව, ඉක්මන් වෙන්නේ නැතුව සාමාන්‍යයෙන් හිස මුදුනේ පටන් පාදාන්තයේ දක්වා බලන්න. බලලා නිහඬ වෙන්න. කිසිවක් නොකර ඉන්න. හුස්ම වැටෙන වෙලාවට නාසිකාව අග හෝ උඩුතල අග හුස්ම හැපෙන තැන මීට පෙර මම මේවා ගැන කියලා තියෙනවා. ඒ නිසා අන්න ඒ ස්ථානයේ අරමුණු කරගෙන නිහඬව බලාගෙන ඉන්න. හුස්ම ඇතුල් වෙනකොට ඇතුල් වෙන බව දැනගන්න. පිට වෙනකොට පිට වෙන බව දැනගන්න. අර හුස්ම හැපෙන තැන සිත පිහිටුවා ගන්න. හොඳයි. ඔහොමම ඇස් පියාගෙන ඉන්න. අපි මේ අපේ භාවනාව විපස්සනාවට හරවමු, සමත භාවනාව. එහෙමනම් අපි මේ කියන ටික මෙනෙහි කරන්න ඇස් පියාගෙන ඔය ඉන්න ඉරියව්වෙම. ඔය ඇත්තෝ බලන්න, ඔය ඇත්තෝ gedara ඉන්න අවස්ථාවේ එහෙම නැත්නම් අපි ඊයේ රාත්‍රියේ තිබුණු ඒ නාම රූප ධර්ම උදේ එළි වෙනකොට නැති වුණා. එළි වෙනකොට තිබුණු නාම රූප ධර්ම gederin පිටත් වෙනකොට නැති වුණා. gederin පිටත් වෙලා මග එනකොට තිබුණු නාම රූප ධර්ම එතන ආරාමයට එනකොට ඒවා ඒ තැනම අතුරුදහන් වුණා. ආරාමයට ඇවිදින් සිල් ගන්නකොට ගන්න වෙලාවේ තිබුණු නාම රූප ධර්ම ඒ සිල් අරගෙන ඉවර වෙනකොට නැති වුණා.
උදේ ආහාර ගන්නකොට තිබුණු නාම රූප ධර්ම ආහාර ගැනීම නවත්තනකොට ඒවා ඒ තැන්වලම අන්තර්ධාන වුණා. ඒ වගේම ආහාර අරගෙන උදේ කාලේ අපි ධර්ම ශ්‍රවණය කරනකොට තිබුණු නාම රූප ධර්ම ඒ තැනම අතුරුදහන් වුණා. ඇති වෙලා නැති වෙලා ගියා. ඒ වගේම දවල් ආහාර ගන්නකොට තිබුණු නාම රූප ධර්ම ඒ ආහාර ඒ ගැනීමේ ක්‍රියාව අවසන් වෙනකොට ආහාර පාන ගන්න වෙලාවේ තිබුණු චිත්ත චෛතසික නාම රූප ධර්ම සියල්ල ඒ තැන්වල එතනම නිරුද්ධ වුණා නැති වුණා. අපි හිටගෙන ඉන්න කොට තිබුණු නාම රූප ධර්ම හිටගෙන ඉන්න ඉරියව්ව වෙනස් කරලා වාඩි වෙනකොට හිටගෙන ඉන්නකොට තිබුණු නාම රූප ධර්ම එතනම නැති වුණා. වාඩි වෙලා ඉන්න වෙලාවේ තිබුණු නාම රූප ධර්ම හිට ගන්නකොට එතන මේවා නැති වුණා. දැන් අපි සමත භාවනාව වඩන වෙලාවේ තිබුණු නාම රූප ධර්ම ඒ තැනම ඒ නාම රූප ධර්ම නිරුද්ධ වෙලා ගියා. දැන් අපි මේ විපස්සනා කරන වෙලාවෙත් අපි මේ සිතන සිතවිල්ලක් පාසා මේ කතා කරන වචනයක් පාසා අක්ෂරයක් පාසා ස්පිල්ලක් පාසා ඒ වගේම අපි සිතන සිතවිල්ලක් පාසා මේ මොහොතේ උපදින සියලුම නාම රූප ධර්ම ඒ තැනම ඒ නාම රූප ධර්ම ක්ෂණයක් පාසා ඇතිව නැතිව යනවා නිට්ටයයි. ඇතිවීම නැතිවීම දෙකින් පීඩාවට පත්වෙනවා දුකයි. කැමැති ලෙස කිසි කෙනෙකුට ඒවා පවත්වන්න බෑ අනාත්මයි. ත්‍රිලක්ෂණයට යටත් මේ සියලුම නාම රූප ධර්ම දුක්ඛාරිය සත්‍ය නම් වෙනවා. ඒ දුකට හේතු වන పూర్වේ භව තෘෂ්ණාව සමුදයාරිය සත්‍ය නම් වෙනවා. ඒ දුකත් සමුදයත් නැති නිරෝධාරිය සත්‍ය නිවන නිරෝධාරිය සත්‍ය නම් වෙනවා. ඒ උතුම් නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම සඳහා වැඩි යුතු ඒ ගුණාංග ගුණ ධර්ම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය නම් වෙනවා. අතීතේ නිවනට වැඩිය අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේ මේ උතුම් ත්‍රිලක්ෂණ අවබෝධයෙන් චතුරාර්ය සත්‍ය දර්ශනයෙන් බුදුපසේ බුදු මහරහත් භාවයට පත් වුණා. අපටත් අද දවසේ මේ සිල් සමාදන් වෙලා සමත විපස්සනා භාවනා වඩමින් ධර්ම ශ්‍රවණය කරමින් ධර්ම සාකච්ඡා කරමින් ඒ වගේම දාන ආදී කුසල් සිදු කර ගනිමින් පුද පූජා පවත්වමින් වැඳුම් පිදුම් කරමින් රැස් කරගත් මේ සකල විද කුසල සම්භාර ධර්මය ඒ ත්‍රිලක්ෂණ අවබෝධයෙන් චතුරාර්ය සත්‍ය දර්ශනයෙන් අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේ අවබෝධ කොට වදාළ අමා මහ නිවන් සුව ලබන්න මේ කරගත් පිනත් පිරූ පාරමී වලට එකතු වේවා. කළ කුසල් වලට එකතු වේවා. කළ කුසල් බලයෙන් පිරූ පාරමී බලයෙන් පරම ගම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අප සැමට අමා මහ නිවන් සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි. අද දවසේ අද දින මහා සංඝරත්නයට හා සිල් සමාදන් වූ පිරිසට දානය පූජා කළ උපාසක උපාසිකාවන් හට හා දවල් දානය ලබා දුන්න මැද බැද්දේ පදිංචි අය ඇතුළු මියගිය දෙමව්පියන් ආදී ඒ සියලුම දෙනා සිහිපත් කරලා අද මේ කරගත් උතුම් පින අනුමෝදන් කරන්නට ඒ දානදායක පින්වතුන් බලාපොරොත්තු වෙනවා.
ඉතින් අද දවසේ මහා සංඝරත්නය විශේෂ දානේ පූජා කරලා මේසා විශාල සිල් පිරිසට දම්පැන් පූජා කරලා ජනිත කරගත්තේ උදාර උතුම් පින ඒ දානදායක පින්නතුන්ගේ නමින් අභාව ප්‍රාප්ත සත්මුතු පරම්පරාවක පිට මෙපිට ඒ මව් දෙමව්පියෝ දුවා දරුවෝ දරු මුණුපුරෝ සහලේ ඥාතිවරු කල්යාණ මිත්‍රයෝ යම් තැනක විසෙත්නම් ඒ ගිය තැනකට ඉන්න තැනකට ඒ අයට මේ උතුම් පින දැනේවා පෙනේවා හිමි වේවා අයිති වේවා ඉන්න තැනක ඉඳලා දොහොත් මුදුනේ තබා ඊට ආදරෙන් සාදරෙන් සමාදර සිතින් චිත්ත ප්‍රසාදයෙන් කරුණා මෛත්‍රී පෙරදැරිව ඒ මියගිය සිළු ඥාති මේ පින අනුමෝදන් වෙත්වා මෙපින් බලයෙන් නිවන් දක්නාතුරු අකල් මරණයක් අතුරු අන්තරාවක් රෝග පීඩාදියක් නොවේවා සංසාර ගමන සුවපත් වේවා කෙලවර පැතු බෝධියානවලට අනුව අමා මහ නිවන් සුව ලබන්න මේ උතුම් පින හේතු වාසනා වේවා කියලා අපි මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. ඒ වගේ මද දාන දායකත්වයේ දරපු හීල දානය, දවල් දානේ පූජා කරපු ඒ සියලුම පින්වතුන්ටත් මේසා විශාල මහා දානයකින් රැස් කරගත්ත මේ දානමය පින පිරූ දානාදී දසපාරමී ධර්මවලට එකතු වේවා, කළ කුසල් වලට එකතු වේවා. ඒ කළ කුසල් බලයෙන් පිරූ පාරමී බලයෙන් දානදායක පින්නතුන්ගේ චිත්ත සංකල්පනා බලාපොරොත්තු ප්‍රාර්ථනා පූර්ණ චන්ද්‍රයා මෙන් ਸਰව ප්‍රකාරයෙන් සිතූ පැතූ ආකාරයෙන් සිතුමි නිර්වණකින් කල්පරුක්ෂයකින් භද්‍රගටයකින් මෙන් සිතූ පැතූ ලෙසම මුදුන්පත් වී ඊතා ඉක්මනින් පැතූ බෝධි වලින් ඒ හැමෝටම අමා මහ නිවන් සුවත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම දැන් මේ අවස්ථාවේ මේසා විශාල සිල් පිරිසේ මේ පින්වත් මව්වරු පියවරු දූ දරුවෝ සෑම සිළු දෙනාම අද දහසක් බුදුන් ලෞතුරා බුදු වෙන අලුයම් කාලේ අවදි වෙලා තුන් සිත පහදවාගෙන සිල් රිදි දරාගෙන පොරවාගෙන මේ විහාරස්ථානයට පැමිණිලා මෙතෙක් වේලා සීල සමාදානයේ යෙදෙමින් අද දවස පුරාවටම ධර්ම ශ්‍රවණය කරමින් ධර්ම සාකච්ඡා කරමින් සම්බුද්ධ පූජා පවත්වමින් සමත විපස්සනා භාවනා ඥාන වැඩි දියුණු කර ගනිමින් අද මේ රැස් කරගත්ත උදාර උතුම් පින් බලයෙන් මේසා විශාල සිල් පිරිසේ මේ සෑම සිළු දෙනාගේ චිත්ත සංකල්පනා බලාපොරොත්තු ප්‍රාර්ථනා අර අපි මුලින් කිව්වා වගේ සිතුමිනි රුවණකින් කල්පරුක්ෂයකින් භද්‍රගටයකින් මෙන් ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අපේ මේ විහාරස්ථානයේ වැඩ ඉන්න අපේ රිදී මාලියද්දේ නම කියන්න අවසරයි පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ ඒ සුසන්ත ස්වාමීන් වහන්සේ ප්‍රධාන ඒ වගේම අපේ පින්වත් රාද ස්වාමීන් වහන්සේ වර ප්‍රමුඛ සියලුම මහා සංඝරත්නයටත් අපි දැන් උන්වහන්සේලා මේ ස්ථානේ දිනු කරගෙන මේවා මේ විදිහට පවත්වාගෙන යන නිසා තමයි අපිට මේ බණපදයක් අහලා මේ උතුම් නිවන් මඟ දහම් මඟ සුගති මඟ යහ මඟ නිවැරදිව පාරමී ගුණ පුරා ගන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේලාටත් මේ උතුම් පින් අයිති වේවා. උන්වහන්සේලාට තව තවත් මේ සම්බුද්ධ ශාසනයේ බබළුවමින් සසුන් ගුණ පාරමී පිළිවෙත් පුරා ගන්න සියලු පහසු විහරණ සැලසේවා. නිදුක් නිරෝගී සුව දිගාසිරි ලැබේවා. සති සමාධි ඥාන ගුණ වැඩේවා. බුදු සසුන බබළුවමින් පාරමී පුරාගෙන මතු පැතූ බෝධිවලට අනුව අමා මහ නිවන් සුව ලබන්න මහා සංඝරත්නයට මේ අපේ උතුම් පින හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔබේ මගේ අපේ හැමදෙනාගේම හැදූ වැඩූ දයාබර මව් දෙමව්පියෝ සමහර විට අද ජීවතුන් අතර සිටිනවා. ඇතැම් අය ඒ ඇත්තොන්ට මේ වෙලාවේ මෙතෙන්ට එන්න බැරි වුණත් ඈත දුර හිටියත් සාගරයෙන් පිට හිටියත් ඒ අපේ මව් දෙමව්පියෝ දුවා දරුවෝ දරු මුණුබුරෝ සහෝදර සහෝදරී ඒ වගේම අපිට
අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසනා කරන අපේ ගුරුතුමෝ, අපේ ඥාතිවරු, හිතවතුන්, කල්යාණ මිත්‍රයෝ, ඒ සෑම සියලු දෙනාම සිහිපත් කරලා අපි පින් දෙමු. ඒ හැමෝටම මේ පින් හිමි වේවා, යිති වේවා, අත් වේවා, අනුමෝදන් වෙත්වා. ඒ අයටත් නිවන් දක්නාතුරු සතර පායෙන් අත මිදී සුගති සංඛ්‍යාත සම්පත් කෙලවර පැතූ බෝධි වලින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපේ මේ විහාරස්ථානයේ ආරම්භ කරපු දවසේ ඉඳලා විශේෂයෙන්ම මේ විහාරස්ථානයේ මුල් ආරම්භය ගැන හිතුවොත් අපේ දෙල්ගොඩ වලව්වේ නන්දා දෙල්ගොඩ මව්තුමිය, ඒ වගේම දැනට සුජීවත්ව සිටින අපේ සුමිත්‍රා දෙල්ගොඩ ඒ මව්තුමිය මිහිරිගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ ගුරු අභ්‍යාසයේ වැඩමුළුවකට සම්බන්ධ වෙච්ච වෙලාවේ අපවත් වී වදාළ ආර්ය තිලක සර් ඒ කාලේ ගිහිව හිටියේ. පසු කාලීනව උන්වහන්සේ පැවිදි වෙලා බොහෝ සිල් ගුණ පුරාගෙන පසු කාලීනව අපවත් වුණා. ඉතින් මේක පටන් ගත්තේ මුල් ආරම්භය බැලුවොත් දෙල්ගොඩ වලව්වේ මව්වරු දෙපළත්, ඒ වගේම ඒ ආර්ය තිලක සර් ඒ කාලේ පසු කාලීනව ආර්ය වංශාලංකාර මහතෙරුන් වහන්සේ හැටියට කොළඹ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැඩ ඉඳලා අපවත් වුණා. ඉතින් එතනදී තමයි සාකච්ඡා කරලා තියෙන්නේ, ආරාධනා කරලා තියෙන්නේ බලංගොඩට භාවනා මධ්‍යස්ථානයක් ඉදි කරන්නට ඕනේ කියලා. වලව්වේ අම්මලා ආරාධනා කළා. ආර්ය තිලක සර් ඒක බාරගත්තා. එතුමාගේ මූලිකත්වයෙන් තමයි දෙල්ගොඩ වලව්වේදී සාකච්ඡා කරලා මේ බෙලිහුල්ලොය ප්‍රදේශයේ මේ ස්ථානයේ තෝරාගෙන තවත් ඒකට ඉතින් ගොඩක් අය එකතු වුණ අතර මැදදී ඒ බොහෝ දෙනාගේ උදව් උපකාර ඇතුව, ඒ වගේම අපේ අපවත් වී වදාළ මහා රට්ට ගුරු අග්ගමහා පණ්ඩිත මතු බුදු බව පතන ආනන්ද මෛත්‍රී මහානායක ස්වාමින් වහන්සේ, බෝධිසීහ තුඹගොඩ පන්සලේ වැඩ හිටපු ඒ මහානායක ස්වාමින් වහන්සේ වගේ ස්වාමින් වහන්සේලාගේ අවවාද අනුශාසනා උපදෙස්ද ලබාගෙන මේ ස්ථානයේ මුලින් ආරම්භ කළා. ඉතින් ආරම්භ කරලා එහෙම පටන් අරගෙන කටයුතු කරගෙන ආවා. ඉතින් පසු කාලීනව එක වස් කාලයක් එහෙම ගියා. දෙවෙනි වස් කාලයේදී තමයි අපට මේකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ඉතින් මේ විදිහට මේ අතීතයේ බැලුවහම අතීතයේ මේකට මුල් පුරපුවේ උදව් කරපු ස්වාමින් වහන්සේලා වගේම ඒ වලව්වේ මව්වරු ඇතුළු ඒ ගිහි සියලු පින්වතුනුත් මේ අවස්ථාවේ සිහිපත් කරන අතරට මේ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවට මේ ස්ථානය පවරලා දෙන්න මගේ මතකයේ 1993 11 වෙනි මාසේ 11 හෝ 12 වෙනිදා අපි මේ ස්ථානයේ බලන්න ආවා. දියතලාවේ අපවත් වී වදාළ අත්තනගොඩ පඤ්ඤා විසුද්ධිය අපේ ගුරු දේව ඒ මහා ස්වාමින් වහන්සේ අපි දෙන්න මේ ස්ථානයේ බලන්න ආවා. එදාවදින් ඒක තීරණය කරා මේක බාර ගන්න. වලව්වේ මව්වරු දෙපළත් සමග තවත් මහතුරු එකතු වුණා. ඒ අයත් එක්ක ගල්දුවට ගිහින් ගල්දුවේ අපවත් වී වදාළ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක ප්‍රධාන අනුශාසක රාජකීය පඬිත කඩවැද්දුවේ අපේ ගුරු දේවෝත්තම ශ්‍රී ජිනවංශාභිදාන මතු බුදු වෙන බුද්ධාංකුර මාහිමියන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි තමයි මේ ස්ථානේ බාරගත්තේ. ඉතින් එදා මෙදා තුරාවට ගිහි පින්වතුන් හැටියටත් පැවිදි ස්වාමින් වහන්සේලා හැටියටත් මේ ස්ථානයේ දියුණුවට අභිවෘද්ධියට උපකාර කරපු දැනට අභව ප්‍රාප්ත වුණාද අපවත් වී වදාලා වූද ඒ මහා සංඝරත්නයටත් ගිහි පින්වතුන්ටත් අපි මේ කරන උදාර උතුම් පින් දැනේවා, පිනේවා, හිමි වේවා, අයිති වේවා, ගිය තැනකට ඉන්න තැනකට අනුමෝදන් වෙත්වා. මේ පින් පිරූ පාරමී වලට එකතු වෙලා කළ කුසල් බලයෙන්
පැතූ බෝධි වලින් මතු අමා මහ නිවන් සුව ලබත්වා කියලා කෘතවේදීව සිහිපත් කරන අතර ඒ සියලු පුරුක් අතරින් දෙල්ගොඩ වලව්වේ සුමිත්‍රා දෙල්ගොඩ මව්තුමිය අදටත් ජීවතුන් අතර සුජීවත්ව සිටිනවා. මේ සිල් පිරිසට එකතු වෙලා ගොඩක් කැපකිරීම කළා මේ ස්ථානයේ දියුණුව වෙනුවෙන්. ඉතින් ඒ නිසායි මව්තුමියටත් මේ උතුම් කුසලානිසංස බලයෙන් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් බක්කුල මහරහතුන් වහන්සේට සම්බුදු මව්තුමියට වාගේ නිදුක් නිරෝගී සුව චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා. නරකාදී සතර අපායන් සදහට මත මිදේවා කෙලවර පතන බෝධියානයකින් අමා මහ නිවන් සුව ලබත්වා කියලා අපි ඒ සුමිත්‍රා දෙල්ගොඩ මව්තුමියටත් සිහි පින් අනුමෝදන් කරන අතර අනෙකුත් මේ අවස්ථාවට සහසම්බන්ධ වුණා වූ උදව් කරන සෑම සිළු දෙනාටමත් කරපු අයටත් ඒ වගේම ඉස්සරහට උදව් කරන සෑම සිළු දෙනාටමත් ඒ වගේම මේ ධර්ම දේශනා මේ විහාරස්ථානයේ ඉඳලා බෙදා හරින අමාදුර සදහම් ඒ පදනමේ ඒ නිර්මාතෘවර අපේ රාජකීය පඬිත ත්‍රිපිටකාචාර්ය අපේ රාධ ස්වාමීන් වහන්සේ වර ප්‍රමුඛ ඒ සදහම් පදනමේ කටයුතු කරන සියලුම දරුවන්ටත් ඒ වගේම මේ ස්ථානයේ දියුණුව අභිවෘද්ධිය වෙනුවෙන් වැලි ඇටයකින් ඒ වගේම වතුර බිඳුවකින් හරි මේ ස්ථානයේ දියුණුවට උදව් කරපු ජීවතුන් අතර සිටින වගේම අභාව ප්‍රාප්තෝද යම් තාක් දෙන ඇතොත් වෙතොත් සෑම සිළු දෙනාටමත් මේ උදාාර උතුම් පිනත් වේවා. ඒ වගේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක සියලු දෙවියෝද මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම සිව් දිසාවෙන් යන එන සියලුම දායක කාරකාදී මව්පිය දරුවන්ට මේ පින් අත් වේවා. මේවා දැකලා බලලා හිතලා අනේ හොඳයි සාදු කියලා හදවතෙන් සතුටු වෙන පින් ගන්න පින් අනුමෝදන් වෙන දෙවියන් සහිත සදේවක ලෝකවාසී සියලුම සත්වයෝ මේ පින අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වෙන සියලු දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දිගාසිරියත් වේවා. සියලු පැතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා මුදුන්පත් වී මතු හැමෝටම පැතුම් පරිදි උතුම් වූ අමා මහ නිවන් සුව අත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැමෝටම තෙරුවන් සරණයි. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.